කුම්භ ලග්නය. කුම්භ ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ කුම්භ ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේද, චන්ද්‍රයා හතරවැන්නේද, ගුරු වක්‍ර වී පස්වැන්නේද, රාහු ලග්නයේද, කේතු හත්වැන්නේද, රවි බුධ කුජ සිකුරු යන ග්‍රහයින් 11 වැන්නේද ගෝචර ගමනින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධන හානි වීමට පුළුවන්. සමහර විට අනුන්ගෙන් ධනය පවා ලැබෙන්නට පුළුවන්. නමුත් වැඩි කලක් එයින් වැජබීමට හෝ භුක්ති විඳීමට සිදුවේ. අධික වියදම් ඇතිවේ. නිසි ඵල දෙයට වියදම් වේ. මුදල් රැඳෙන්නේ නැති කාලයකි. මිල මුදල් අතින් තද අවහිරකම් ඇති කරන කාලයකි. ලැබෙන්නට තිබෙන මුදල් පවා නොලැබී යාමට පුළුවන්. සමහර විට ණය ගනුදෙනු වලට බැඳෙන්නට පුළුවන්. නමුත් තම උවමනා එපාකම් පිරිමසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙනවා ඇත. රැකී ආරක්ෂා. රැකියාව ව්‍යාපාර වලින් ලාභ ලැබෙන්නට පුළුවන්. වාසනාවන්ත රැකියාවකට හෝ වාසනාවන්ත තත්ත්වයකට යාමට ඉඩ ලැබේ. වෙළහෙළඳාම් කරන අයගේ වැඩි දියුණුවක් ඇතිවේ. රජයේ රැකියාවල නියුතු අයට වැඩිපුර ගරු සැලකිලි ලැබීම සහ තනතුරු වලින් උසස් වීමට නියමිතයි. ටික ටික ලැබෙන මුදල් එකවර ලැබෙන්නට පුළුවන්. රජයේ කටයුතු කරන අයට යහපත්ය. ගෘහ ජීවිතය හදිසි අනතුරු විපත් ඇතිවීමට පුළුවන්. සැප පහසුව මඳක් අඩුවේ. ශරීර ලස්සන නැති වී යා හැක. අනුන්ගෙන් යැපෙන්නට පවා සිදුවිය හැකිය. ගව ආදී සිව්පා සතුන්ගේ විනාශයන් නැතිවේ. භාර්යාවට සහ දරුවන්ට විපත්තිදායක කාලයකි. තැන් තැන්වල ඇවිද යාමට සිදුවේ. රැවටිලි වලට වංචාවලට හසු වේ. නරක දුර්වල හෝ පහත් අයගේ රැවටිලි වංචාවලට හසු වේ. ස්ත්‍රීන්ට පුරුෂයන් සහ ආශ්‍රයයට යාම නිසාද පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ආශ්‍රයයට යාම නිසාද කෝලහල ඇතිවිය හැක. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇතිවේ. හිතවත් ඥාතියෙකුගේ මරණයක් නියමිතයි. සමහර විට තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට මරණය තරම් දරුණු අසනීප සිදුවිය හැකියි. චෝදනා නින්දා අපහාස ලැබෙන්නට පුළුවන් කාලයකි. නමුත් වසරේ මැදට යත්ම ඉහත තත්ත්වයේ මදක් වෙනස් වේ. නොයෙක් ක්‍රමවලින් වාසනාව උදා වීමට පුළුවන්. එය තමා කරගෙන එන කටයුතු වල දියුණුවක්ද, අලුත් ඥාති හිත මිත්‍රාදීන් ලැබීමද, ඒ අයගෙන් උපකාර ලැබීමද, ගෘහ ජීවිතය හා ගෘහ වාසය සැපවත් වීමද, ගෙදරදී කරන කටයුතු සඵල වීමද, ගෙදර අලංකාරය ඇතිවන ලෙස බඩු ඇඳුම් ආදී පමණක් නොව වස්තුන්ද ලැබෙන කාලයකි. නැවතී තිබෙන කටයුතු නැවත පටන් ගැනීම, නොයෙක් කටයුතු වලින් ලාභ ලැබීම, යහපත් උසස් දරුවන් ලැබීම, උසස් නිලතල ඇඳුම් පැළඳුම්ද අලංකාර වස්තුන්ද ලැබීම. පවුලේ අය සමග අසමගිය මගියත් තම ස්වාමි පුරුෂයා හෝ භාර්යාව සමග ගැටලුත් නොයෙක් ආකාරයේ සහ ඔවුන් අසනීප වීම හෝ නොගැලපෙන සම්බන්ධකම් වල පැටලීමද සිදුවේ. මේන් දුකක් හැර සතුටක් සිදුවන්නේ නැත. කෙසේ නමුත් වසරේ මැද කාලෙන් පසු තරමක් තත්ත්වය වෙනස් වී වාසනාව පැමිණෙනවා ඇත. යහපත් සතුටින් සන්තෝෂයෙන් ජීවත් වීමට උත්සාහ දරන අතර එයින් ප්‍රතිඵල ලැබීමටද නියමිතයි. අධ්‍යාපනය යහපත් වේ. කාර්යක්ෂම වේ. ඊතා සියුම් දේ වුවද හොඳින් අවබෝධ වන්නා වූ ගුණයක් පැමිණෙනවා ඇත. කලාව සෞන්දර්යයට ප්‍රිය වේ. ඉගෙන ගැනීමෙන් තෘප්තියක් සහ සන්තෝෂයක් ලබයි. ඒ වගේම කාර්මික අංශවලටද දක්ෂතාවෙන්ම උනන්දුවක්ද ඇති කරයි. සෞඛ්‍ය ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතු වේ. දත් මුල් දිය වේ. දත් සෙලවෙන්නට පටන් ගනී. බඩේ හෝ ඇස්වල ආබාධ සෑදෙයි. අවාසනාවන්ත කාලයකි. හදිසි අනතුරු සිදුවේ. ශරීරාබාධ ගැන විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි. නමුත් සුළු වශයෙන් නිරෝගීකමක් ඇති කරයි. සුබ දවස් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණේ රතු නිල්. සුබ අංකය 389. සුබ මැණික් කාක නිල.